ආයුබෝවන් කොහොමද ඔයාලට අද අපි දැන් සාමාන්‍යයෙන් ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයාලට මූලික දැනුමක් තියෙන්න ඕනේ. මූලික දැනුමක් කියන්නේ මහවුම් පිළිබඳ මහා ලොකු දැනුමක් නෙවෙයි. එහෙම තියනවා නම් ඔයාලා ක්ලාස් එන්න ඕනේ නෑනේ. සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම යම් යම් දේවල් දැනගෙන ඉන්න ඕනේ. සහ මේ ඔයාලට මං කියන දේවල් තේරෙනවද? එහෙම තේරෙන්නේ නැතුව ක්ලාස් එකට එකපාරට ජොයින් වෙලා වැඩක් නෑනේ. එහෙනම් මං උගන්වන විදිය තේරෙනවද කියන එක ඔයාලට දැනෙන්න ඕනේ. ඒ හින්දා මං හිතුවා ක්ලාස් එක පටන් ගන්න කලින් ඔයාලට වීඩියෝ කිහිපයක් ගෲප් එකට දාන්න. ඉතින් අද අපි මිමි දෙකක් විතරක් දීලා තියෙනකොට අවුරුදු 4 දරුවෙකුට ගවුම් බ්ලොක් එක අඳිමු. මේ මිමි දෙක මොනවද? අපිට තියෙන්නේ උරහිස මිම්මයි පපුව මිම්මයි විතරයි. මෙන්න මේ මිමි දෙකෙන් අපිට සයිස් chart එකට ගවුමක් මහන්න පුළුවන් විදිහ බලමු. ගවුම කපා ගන්න විදිහ, බ්ලොක් එක කපා ගන්න විදිහ, හදා ගන්න විදිහ බලමු. සාමාන්‍යයෙන් අවුරුදු 4ක වගේ බබෙක්ගේ උරහිස එනවා 9ක් 9.75ක් වගේ එනවා. පපුව අවුරුදු 4ක දරුවෙක්ගේ සාමාන්‍යයෙන් 22ක් 23ක් වගේ එනවා. 22.5යි කියමු අපි. මෙන්න මේ මිමි දෙක විතරක් දීලා තියෙනකොට අවුරුදු 4ක බබෙකුට අපි කොහොමද ඇඳුමේ බ්ලොක් එක හදාගන්න එහෙම නැත්නම් ඇඳුමෙම කපන්න කියලා බලමු. අපි ගාව තියෙන්නේ උරහිස. මම මේක දැන් ඔයාලට කාඩ්බෝඩ් වල ඇඳලා පෙන්නන්නම්. රෙද්දෙම ඇඳලා කපනවට වඩා රෙදි වල ඇඳලාම ගොඩක් පැහැදිලි නැහැනේ. ඒක නිසා අපි මේක ඇඳලා බලමු. දැන් ඔන්න අපි ගාව තියෙනවා උරහිස 9.75යි අඟල් වලින් පපුව 22.5යි මේක අවුරුදු 4ක දුවෙකුට. සාමාන්‍යයෙන් ගවුමේ මේ කොටස අපි ඇඳගමු ඉදිරිපස සහ මේකේ පිටුපස. පිටුපසට ෂිපර් දාලා වගේ මහන්න හිතමුකෝ. එතකොට පිටුපස අඳින විදිහ අපි බලමු බ්ලොක් එක හදාගන්න විදිහ. එතකොට මම අරගෙන තියෙනවා කාඩ්බෝඩ් එකක්. මේක රෙද්ද කියලා හිතන්නකෝ. මේකේ නැවුමට ඇති වෙයිද දන්නේ කාඩ්බෝඩ් එක ඇති වෙයිද? මේක රෙද්ද නැම්මා. හොඳේ. සාමාන්‍යයෙන් මේක බලවාටිය කියලා හිතන්න. අපි බලවාටිය කියලා මාක් කරගමුකෝ ඒක. බලවාටිය මාක් කරගමු. මෙන්න මෙහෙම හිතන්නකෝ. මේක තමයි බලවාටිය මේ පැත්ත. දා වාටිය, සෙල් එජ් එක, ඉරට වාටිය. ඔය ඕන දෙකකින් හඳුන්වන්නේ අර ඩොට් තියෙන රෙද්දක. මම ඔයාලට රෙද්දක් පෙන්නන්නද එහෙම තියෙන. දැන් හිතන්නකෝ මෙන්න මේ වාටිය. මෙන්න මේක තමයි දා වාටිය, සෙල් එජ් එක, ඉරට වාටිය. ඔය ඔහොම කියන්නේ. එතකොට ඒ ඇඳුමක මේ රෙද්දක දැන් මේක නම් කපලා මේක නැහැ. මම ගත්ත එකේ මේ විදිහට තියලා කොට නැමුවට පස්සේ මෙන්න මෙහෙම තියෙන එක තමයි මේ ඉරට වාටිය තියෙන පැත්ත තමයි මම මේ ඔයාලට ඊතලයක් ගහලා පෙන්නුවේ. හරිද? දැන් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. දැන් මේක රෙද්ද නැමුව පැත්ත අපි මුලින්ම මහන්නේ ඉදිරිපස. මම ඉස්සෙල්ලා ගත්ත බෝඩ් එක මට හිතුණා මදි වෙයි වගේ කියලා. එහෙනම් මම ටිකක් ලොකු බෝඩ් එකක් හදාගෙන ආයෙ වීඩියෝ එක ඔන් කරේ. අපි බලමු හදාගන්න විදිහ. ෂෝල්ඩර් එක 9.75නේ. ඒක දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරන්න ඕනේ. උරහිස මිල්ම. අපි ඉස්සෙල්ලා මේකේ රෙද්ද ඇද එහෙම යවලා අපි හිතමුකෝ උඩින්ම රේඛාවක් ඇඳගන්න. ඒකට අපි කියනවා උරිස් රේඛාව කියලා. හොඳ අපි ක්ලාස් එකේදී මේවා හොඳට කතා කරමු. මම මේක දැන් ඔයාලට මූලික දැනුමක් ගන්න ඕනේ හින්දානේ කියන්නේ. එතකොට 9.75 අපි ටේප් එකෙන් මනිමු. මොකද ටේප් එකෙන් නිවැරදි මගයන් අපිට ගන්න පුළුවන්. අපි ටේප් එකෙන් මනලානේ මහන්නේ. එතකොට 9.75 වෙන්නේ ඒකට ඇයි දන්නවද මම ටේප් එකෙන් මනිමු කියන්නේ? අපි කැල් කරලා ගත්තොත් අපිට පොයින්ට් 10කින් තමයි අර 9.0 කියන ගණන් පොයින්ට් 10කින් තමයි කැල් එකේ එන්නේ. නමුත් අපිට මේ ටේප් එක තියෙන්නේ පොයින්ට් 8ක්. අඟල පොයින්ට් 8කට තමයි ටේප් එකේ බෙදලා තියෙන්නේ. එතකොට චුට්ටක් වර්ධින්න පුළුවන්. අපි බලමු 9.75 9.75 එන්නේ මෙතනටනේ. ඒක දෙකට බෙදලා
ඒකට අපි තව භාගයක් එකතු කරන්නේ. ඔන්න දෙකට බෙදපු ගාන මෙන්න මෙතනට ආවා. අපි ඒක මේකේ මාක් කරමු. තිතක් තියාගමු. තව භාගයකුත් එකතු වෙන්න ඕනේ හින්දා මම නිකන් ඔයාලට දැනගන්න කියන පේනවනේ. මෙතනට තියාගත්තා. ඔන්න තව භාගයක් අපි එකතු කරා. අපි බලමු සම්පූර්ණ ප්‍රමාණය කොච්චරද කියලා එතකොට. 5.5. ඔන්න මේක අපි මෙතනින් තියාගත්තා. නමුත් මේක අපේ සත්‍ය උරහිස නෙමෙයි. මොකද ඕනි කෙනෙක් උරහිසේ බෑවුමක් තියෙනවනේ. අන්නේ බෑවුම අපි හොයාගන්න මොකද කරන්නේ? සාමාන්‍යයෙන් ඔයාලා අහලා තියෙන උරහිස් බෑවුම කියලා. ෂෝල්ඩර් ස්ටොප් එක. මේ උරහිස් බෑවුම අපි හදන්නේ සාමාන්‍යයෙන් මේක මම ඔයාලට ගණිත ක්‍රමයක් කියලා දෙන්නම්. මේක නිකන් මහුන් ටිප් එකක් වගේ. සාමාන්‍ය උරහිසමින්ම 10ට බෙදපුවාම තමයි මේ ෂෝල්ඩර් ස්ටොප් එක හරියටම එන්නේ. උරහිසමින්ම මෙන්න මේ 9.75 අපි බෙදනවා 10ට. 9.75 10ට බෙදපුවාම තමයි අපට හරියටම මේ ගාන එන්නේ. ඒක තමයි මේ අපි බෑවුම් කරන්න පහත් කරන්න ඕනේ ගාන. සත්‍ය උරහිස එන තැන. පහත් කරන්න ඕනේ ගාන එන්නේ. සාමාන්‍ය අපි නිකන්ම අහනකොට දරුවෙක්ට අඟලක්. ඊට පස්සේ වැඩිහිටි කෙනෙකුට අඟල් 1.5 ඉඳන් 1.75 වෙනකම් අපි පහත් කරනවා. නමුත් දරුවෙකුට අඟලක් කියන තැන අපිට මාක් කරන්නත් පුළුවන්. හරියටම ගන්න නම් මේ 9.75 කියන එක 10 කියන්නේ උරහිස් රේඛාවේ 10ට බෙදලා තමයි මේ ස්ටොප් එක එන්නේ. දැන් මම මෙතන ඔයාලට අඟල අරගෙන කියලා දෙන්නම්. අපි අඟලක් පහත් කරන්න ඕනේ හින්දා ඔන්න අඟලක් පහතිනුත් අපි තව රේඛාවක් අඳිනවා. අඟලක් පල්ලෙහායිනුත් අපි තව රේඛාවක් අඳිනවා සත්‍ය උරහිස අඳින්න. අඟලක් පල්ලෙහා. එතකොට අපි ඔන්න මේ රේඛාවත් අඳිමු. හොඳද? ඊට පස්සේ අපි මේ උරහිස් රේඛාව දෙකට බෙදපුවාම එන ගාන තියෙනවනේ. උරහිස් රේඛාව 9.75 දෙකට බෙදපුවාම අපට ආවා මේ 5.9 විතර ආවා. මේ 7 විතර ආවා. මේක තියෙන්නේ අපිට 8කට බෙදලා හින්දා මේ මෙහෙම ආවා. මෙන්න මේ ප්‍රමාණය තමයි අපි කිහිලි කට ප්‍රමාණයටත් මාක් කරන්නේ. ඔන්න මතක තියාගන්න. ඒක මාක් කරන්නේ අපි මේ රේඛාවේ ඉඳන් ඔන්න මෙතනට කිහිලි කට ප්‍රමාණය. හොඳේ. මේක හොඳට නිකන් ටිප් එකක්. උරහිස් රේඛාව උරහිසයි පපුවයි විතරක් තියෙනකොට අපිට මහන්න එන්නේ. ඔන්න අපි ඒක රේඛාවත් ඇඳලා කිහිලි කට. හොඳට මතක තියාගන්න උඩ ඉඳන් නෙමෙයි අඳින්නේ මේ ස්ටොප් එකේ ඉඳන්. හොඳේ. බොහෝ විට ඔයාලා එක එක ක්‍රම වලට ඉගෙනගෙන ඇති මේ මෙහොම. මහන්න ආධුනික අය වගේම මහන්න ප්‍රවීණ අයත් අපේ ක්ලාස් එකත් එක්ක අපේ ගෲප් එකත් එක්ක එකතු වෙලා ඇති. එතකොට මේක බලන්න මේක මම කියලා දෙන ක්‍රමය. මේ විදිහට ඔයාලා බ්ලොග් එක හදලා බලන්න. ඊට පස්සේ මේක තමයි අපේ කිහිලි කට රේඛාව. මෙතන ඉඳන් ඉන රේඛාවටත් එන්නේ හරියටම මෙන්න මේ උරහිස් රේඛාව. උරහිස් මිම්ම දෙකට බෙදුවට පස්සේ එන මිම්මම තමයි. 9.75 මේක දෙකට බෙදපුවාම එන රේඛාව මේ 5.1 එක 5.7 එකම තමයි අපි මේ ඉන රේඛාවටත් මාක් කරන්නේ. හොඳට බලා ගන්න. පේනවද ඔයාලට? ඔන්න අපි ඒකත් මාක් කරනවා. හොඳේ. දැන් අපි හරස් රේඛා ටික ඇඳගෙන ඉවරයි. අපි දැන් මේක දැන් උඩු කෑල්ලනේ යවමක උඩු කෑල්ලනේ අපි දැන් මේ කෑල්ලනේ ඔය මේ අඳින්නේ. ඒක නිසා අපි දැන් මාක් කරමු. දැන් උරහිස මේ 9 අපි මේ භාගයක් එකතු කරපු එක පල්ලෙහා මෙතනින් පොයින්ට් එකක් තියාගෙන දැන් මේ මොකක්ද මේ මාක් කරේ? උරහිස් රේඛාව දෙකට බෙදලා ඒකට තව අඟල් භාගයක් එකතු කළා තමයි මෙතනින් අපි උඩින් මාක් කරේ. ඒකට හරියටම පල්ලෙහායි මෙතන පොයින්ට් එකක් තියාගෙන මේ හරහා යන රේඛාවක් අඳින්න. මෙන්න මෙතන ඉඳන්ම අඳින්න. හොඳේ. මේ නැම්මේ එද්ද නැම්මේ මෙතන ඉඳන්ම අඳින්න. මෙහි ඉඳන් අඳින්නේ නැහැ. ඔයාලා එක ක්‍රම වලට ඉගෙනගෙන ඇති. මෙතන ඉඳන්ම අඳින්න. ඊට පස්සේ
අපි මේකේ සත්‍ය උරහිස් රේඛාව. සත්‍ය උරහිස මාක් කරන්න ඕන. දැන් අපි මේකේ මාක් එකක් තියාගත්තනේ මෙන්න මෙතන. එතන සත්‍ය උරහිස මෙන්න මෙතන අපි මාක් කරනවා. හොඳට බලන්න. ඇද වෙනකොට ප්‍රමාණය අඩු වෙනවනේ. එතකොට මේක තමයි අපි තිබ්බ පොයින්ට් එක. නමුත් සත්‍ය කියන්නේ මෙන්න මෙතනට. ඊට පස්සේ දැන් අපි කිහිලිකට අඳින්න යන්නේ. මේක තමයි අපේ සත්‍ය උරහිස. හොඳේ. එතන ඉඳන් හරියටම පල්ලෙහාට රේඛාවක් අඳිනවා. එතන ඉඳන් හරියටම පල්ලෙහාට රේඛාවක් අඳිනවා. ඒ පල්ලෙහාට ඇඳපු රේඛාව කිහිලිකට අඳින්න යන්නේ. ඔන්න 5ක් තියෙනවා අපට අඟල්. අපි ඒක බෙදනවා දෙකට. ටේප් එකකින් මේ වැඩේ කරන් යමු. ලේසි. දෙකට බෙදලා මාක් එකක් දාගන්න. ඊට පස්සේ එතන ඉඳන් මේ අපි ඉස්සරහ පළුව අඳින හින්දා අඟල් භාගයක් ඇතුළට මාක් කරනවා. එහෙම කරලා අපි වෙන පාටකින් අඳිමු. ඒ හරහා යන රේඛාවක් අපි මෙහෙම ඇඳගන්නවා. ඒ හරහා යන මෙතන අඟල් භාගයක් නෑ. අපි බබෙකුට අඳින හින්දා අඟල් කාලක් අඳිමු. සමා වෙන්න අඟල් කාලක් අඳිමු අපි. බබෙකුටනේ කාලක් ඇඳලා ඒ හරහා යන රේඛාවක් අඳිමු. ඒකට අපිට මේක වැරදුනා නේද? අපි මොකද කරන්නේ? චිත්‍රයක් වගේනේ. ඒක වැරදුනා. අපි මේක කළු පාටින් අඳිමුකෝ. ඔන්න ඒ හරහා යන අඟල් කාලයි ගත්තේ රේඛාවක් අඳිනවා. ඊට පස්සේ අපි මේකේ පපුවේ ප්‍රමාණය මාක් කරනවා. ඔන්න දැන් අපිට පපුව ආවා. පපුව 22.5යි. දැන් මේ අපි අඳින්නේ මෙන්න මේ කොටසක්නේ. මෙන්න මේ කොටස තමයි අපි අඳින්නේ. කියන්නේ ඉදිරිපස පළුවෙන් භාගයයි සම්පූර්ණ ගවුමේ මේ මිනිස්සෙගේ සම්පූර්ණ ගවුමේ 4න් එකයි. ඒ හින්දා පපුව මෙන්න අපි බෙදනවා 4ට. අපි බෙදනවා 4ට. අපි ඔන්න 22.5. 4ට බෙදන්න යන්නේ ටේප් එක. ඔන්න 22.5 දෙකට බෙදුවා 4ට බෙදුවා. අපිට කීයක්ද ආවේ? මෙතනට තමයි එන්නේ. අපි එමින්ම මේ පපු මුදුන රේඛාවේ පපුවේ රේඛාවේ මාක් කරනවා. ඔන්න අපිට මෙන්න මෙතනට ආවා. හැබැයි ඒ කියන්නේ ඇඟේ ගානමනේ. ඒක ඇඟේ ගානම. දරුවෝ කැමතිද ඇඟේ දරුවෝ නෙමෙයි කවුරුත් කැමති නැහැ ඇඟේ ගානට අඳින්න. කිසිම කෙනෙක් කැමති නැහැ ඇඟේ ගානට හිතට අඳින්න බෑනේ. ලයිනින් කරනකොට කොහොමද බුරුලක් ඕනේ. අපි එක කොටසකට අඟලක බුරුලක් දෙනවා. ඒ අඟලක බුරුල වටට එනකොට කෑලි 4ට එනකොට අඟල් 4ක් එනවා. ඒක ඇතිනේ හොඳටම. ඔන්න අඟලක බුරුලක් දුන්නා. අපි මැහුම් වාසි තව භාගිකුත් දෙමු. ඔන්න මැහුම් වාසි භාගිකුත් දුන්නා. ඒකට සම්පූර්ණ අපට එනවා 7.1 විතර එනවා. අපි මොකද කරේ? පපුව රේඛාව පපුවට ප්‍රමාණය 4ට බෙදුවා. ප්ලොට් එකක් තියාගත්තා. ඒකට අපි අඟලක මැහුම් බුරුලක් තියාගත්තා. ඒකට අඟල් භාගික මැහුම් වාසි තියාගත්තා. ඔන්න දැන් අපිට මෙන්න මෙතනට තමයි පපුවේ රේඛාව අඳින්න වෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය දරුවෙකුගේ ඉනමින් සාමාන්‍යයෙන් අවුරුදු 4ක වගේ දරුවෙක් නම් පපුව ප්‍රමාණයටම අඟල් භාගයක් විතර අඩුවෙන් තමයි ඉන්නේ. නැත්නම් පපුව ප්‍රමාණය මඳින්නත් පුළුවන්. දැන් අපිට මිමි දෙකයිනේ දුන්නේ. උරහිසයි පපුවයි. දරුවෙක්ගෙන ඒ හින්දා අපි පපුව ප්‍රමාණයට අඟල් භාගයක් අඩුවෙන් මෙන්න මේ ඉන රේඛාවේ මාක් කරනවා. ඔන්න එතකොට 7.1 අපි ඒකම මෙතන මාක් කරගන්නවා 7.1. මෙතනින් අඟල් භාගයක් අඩු කරගන්නවා. තේරුණාද? ඔන්න අපි අංශ රේඛාව ඇඳගෙන ඉවරයි. දැන් අපිට තියෙනවානේ මේ කිහිලි කට අඳින්න. අපිට මේ වැරදිච්ච රේඛාව. අපි ඒකට මෙන්න මේ රූල එක භාවිතා කරමු. එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන් ඉතින්. මම ඉස්සර ඇත්තටම පාවිච්චි කරේ මේ මොනවද දන්නවද? වාචනවල පියන්. වාචනවල පියන් වලින් තමයි මේ කර්ව් වෙනගත්තේ ඉස්සර. මේක තමයි තාක්ෂණය. මේකක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ.
හොඳේ. මෙන්න මේකයි අපි මෙහෙම ලස්සනට කර්ව් එක ඇඳගමු. මේක තමයි එතකොට අත් කට වෙන්නේ. හොඳේ. මේ ඉස්සරහා පැත්තේ. දැන් අපිට තව කරත් අඳින්න තියෙනවනේ. මේක පිටිපස්ස පළුව අඳින්න ඉස්සරලා කපාගෙන ඉමු. මොකද එතකොට කර පිටිපස්ස පළුව ඇඳලම අපිට ලේසියි. මේක අපි කපමු. දැන් අපි කපන්නේ කොහොමද? කපන්නේ මෙන්න මේ හරහා. දැන් මේකට මැහුම් වාසියත් අපි එකතු කරලා තියෙන්නේ. ඉන්න මේ ඉරි දිගේම කපමු. කපන්න ඉස්සෙල්ලින් තව දෙයක් ඔයාලට කියලා දෙන්න ඕනේ. සාමාන්‍ය මේ අංශ රේඛාවෙන් අපි දරුවෙක්ගේ නිසා අඟල් භාගයක් විතර පල්ලෙහාට මෙහාට උස්සන්න ඕනේ. නැත්තම් ගවුම දෙපැත්තෙන් එල්ලෙනවා. අඟල් භාගයක් උස්සලා මේ මෙතනට රෙද්ද මැවුමට මෙතනට ඉරක් ඇඳගන්න. එතකොට මේ හරහා තමයි අපි කපන්නේ. ඇයි දැන් අපි මේක අඟල් භාගයක් ඉස්සුවේ? අනිවාර්යෙන් අඟල් භාගයක් අපි ඉස්සුවේ ගවුම දෙපැත්තෙන් අපට එල්ලෙනවා මේක නැත්තම්. මෙහෙම කරාම හැඩයි. අනිත් කාරණේ දැන් ඔයාලට අහන්න පුළුවන් මේකේ ඩාට් කෝ කියලා. දැන් මම මේ බ්ලොග් එක හදන්නේ මේ ගවුම හදම අහන්න යන්නේ ලයිනින් කරලා. ඔයාලට ලයිනින් කරපු ගවුම තමයි මම කියලා දෙන්නේ. මේ ලයිනින් කරලා කියලා දෙන ගවුම අපි ඩාට් නැතුව තමයි මහන්නේ. අනිත් කාරණේ පුංචි දරුවන්ට ඩාට් දාලා මහපුවාම හරි අවහිරයක්. ඒක දරුවන්ට ඇඟේ ඩාට් එක ගෑවෙනවා. ලයිනින් දාලා මහපුවාම අපට ගවුමක ක්වොලිටිය ගන්න පුළුවන්. ඔයාලා බලන්න ওই පිට රටේ ඉඳන් යොක් ගවුමකයි අපි මහන ගවුමකයි වෙනස. හරි වෙනස් නේද? දැන් අපි පිටිපස්සේ පළුවත් කප් ඇඳගෙන ඉමු මේක ආශ්‍රයෙන්. මේක ආශ්‍රයෙන් පිටිපස්සේ පළුවත් ඇඳගෙන ඉමු. අපි ඒක නිසා මේක අපි ෆ්‍රොන්ට් කියලා මාක් කරලිමු. මේක අපේ ඉදිරි පැත්ත අපි කපාගෙන ඉමු. දැන් අපි කපන්නේ හොඳට බලන්න මේ ඉන්න පැත්තේ මේ අපි අඟල් භාගයක් ඉස්සුවා. ඒක හරහා අපි මේක චුට්ටක් මෙහෙම කපා ගමු. මේක පස්සේ කපලා දානවා අපි. ඒකට ඔරෙහිස කපන්නේ මෙන්න මේ රේඛාව හරහා. අපි දැන් පිටිපසටත් මේ බ්ලොක් එක මෙහෙමම ගමු. මම කියලා දෙන්නම් මෙතන ඇයි අපි ඉතුරු කරේ කියන කාරණේ. පිටිපස්ස පළුව අඳින්න අපි යන්නේ. දැන් අපි මේක ගත්තේ නැම්ම තියෙන රෙදි කෑල්ලක්නේ. හැබැයි පිටිපස්ස පළුවට අපට ඕනේ ෂිපර් අල්ලන්න. එහෙම නැත්නම් බටන් අල්ලන්න. දරුවෝ කැමති නෑනේ හිරට අඳින්න. ඔය කරෙන් දාන්න බැරි ඒවා අඳින්න කැමති නෑනේ. ඒ නිසා අපි බෑග් එක කොටස් දෙකකින් කපා ගන්නවා. ෂිපර් අල්ලන්න ඕනේ හින්දා අපි මේක එක කොටසක් මේකේ අපි ඇද අරගමුකෝ. ඊට පස්සේ උරස් රේඛාවකුත් ඇඳගමු. උඩින් රේඛාවකුත් ඇඳගමු. මේක හිතන්නකො ඇදලා තීරි අපි. එතකොට මේ තියෙන අපේ ඉස්සරහා පළුව. මේකෙන් අපේ ඉස්සරහා පළුව පේනව නේද? ඊට පස්සේ අපි දැන් මේක තියලා අඳිමු. හැබැයි අපි මං කියන්නේ ෂිපර් ඕනේ කියලා. ෂිපර් වලට අපි මේක තියාගමු. ෂිපර් එකක් අල්ලන්න. එහෙම නැත්නම් බොත්තම් අල්ලන්න. අඟල් භාගයක් නෙමෙයි අඟල් 3 කාලක් අපි ඉඩක් මේකේ ඉතුරු කරගන්න ඕනේ. ෂිපර් එකක් එහෙම නැත්නම් බටන්ස් අල්ලන්න අඟල් 3 කාලක වාසියක් අපි තියාගෙන ඉරක් ඇඳ ගන්න. ඔන්න එතනින් තමයි අපි මෙන්න මේක තියන්නේ.
මේ ෆ්‍රොන්ට් එක තියලා දැන් මේ අපි මේකේ කරවල් එහෙම ඇඳලා නැහැ තාම හොඳේ. මෙහෙම. එතකොට මේ මෙතන කිහිලිකට මේ අපි ඉදිරිපස පළුවේ කර්ව් කරපු එක කැපුවෙත් නැහැ. පිටිපස්ස පළුව ඇඳ ගන්න ඕනේ හින්දා. ඔන්න අපි මේක ෆ්‍රොන්ට් එක මේක තියලා ඇඳගත්ත එක බැක් එක. හොඳේ. ඒක අපි දැන් මේ මෙහුම් වාසි වලට තියාගත්තානේ. මෙහුම් වාසි නෙමෙයි. මොනවද අපේ බොත්තම් වාසි. මේක බැක් එක. ඊට පස්සේ දැන් ඔන්න අපි කරවල් මාක් කරමු. දැන් අපි මේක මෙතන සාමාන්‍යයෙන් දරුවෙක්ගේ හරි කාගේ හරි අපි පිටිපස්සේ පළුවේ කර ගොඩක් හාරන්නේ නෑ ඇතුළට. මේ වගේ ගන්නෙ. හැබැයි අපි ඉස්සරහා පළුවේ කර හාරනවා. ඒ හින්දා අපි අඟල් කාලක් ඇතුලෙන් ගත්තා. අපි ඒක කොහොම කපලා ඉවත් කරමු දැන්. එතකොට අත අඳිනකොටත් දැන් අතක් කියලා දෙනකොට මම මේක කියලා දෙන්නම්. දැන් අපි මේකේ ඉදිරිපස කර පළල හා කර ගැඹුර මාක් කරමු. සාමාන්‍යයෙන් දරුවෙක්ගේ ස්ටෑන්ඩඩ් අගයක් තියෙනවා. කර පළල අඟල් 2.5ක් විතර අවුරුදු 4ක දරුවෙක්ගෙන් අපි මේක අඳින්නේ. 2.5යි ඉදිරිපස කර ගැඹුර අඟල් 3ක් විතර අපි ගන්නවා. මේක ඕනෙ විදිහට හදා ගන්න පුළුවන්. 3 මදි නම් 3.5ක් වගේ ගන්න පුළුවන්. අපි 3.5ක් ගමු අවුරුදු 4ක බබෙක් ඉන්න. එතකොට මේක 2.5යි මේක 3.5යි. ඊට පස්සේ අපි මේක ලස්සනට කර හැඩ කරගමු. මේක රවුම් කරක් කොටු කරක්. මම දැන් මේක බේසික් එකකින්ද ඔන්න රවුම් කර අපි ඇඳා. හොඳේ. රවුම් කර ඇඳා. ඔන්න අපි මේක කපලා දාමු. ඔන්න දැන් අපිට ඉස්සරහා පළුවේ ලස්සනට ආවා. නේ? ලස්සනට පේනව නේද? මේක අවුරුදු 4ක බබෙක්ගේ ඉස්සරහා පළුව. දැන් පිටිපස්ස පළුව අපි ගමුකෝ. පිටිපස්ස පළුවේ කර අඳින්න. දැන් අපි කර පළල ගත්තේ 2.5යි දරුවෙක්ගේ. දැන් මේ 2.5 ගන්න අපි මෙතන ඉඳන්ද? නෑ. මෙන්න මෙතන ඉඳන් අපි 2.5 මාක් කරනවා. ඒ වගේම දැන් බොත්තම් හරි ෂිපර් හරි අල්ලනකොට ගවමක උඩට මෙන්න ඕනේ. හින්දා පිටිපස්ස කර ගැඹුර අපි 1.5ක් විතර තමයි දරුවෙක්ගේ දෙන්නේ. මේ සම්මත අගයන් අපි ක්ලාස් එකේදී ඉගෙන ගනිමු. ඊට පස්සේ මෙතනටත් අපි ලස්සනට ඇඳගමු. මෙතනට එනකම්ම. දැන් ඔන්න අපි පිටිපස්ස පළුවත් හරි. හොඳේ. ඒතකොට මේකෙන් කොටස් දෙකක් ඕනේ අපට. නේද? මේකෙන් කොටස් දෙකක් ඕනේ. ෂිපර් අල්ලන්න, බොත්තු අල්ලන්න. අපි කපා ගමු. දැන් මේවා පැන්සල් වලින් එහෙම නැත්නම් රෙද්දේ අදිනකොට ටේලරින් චෝක් වලින් අඳිමු අපි. දැන් මේ ලොකු තුඩ මහත ප්‍රතික්‍න වලින් ඇඳාම මේ වැරදි මාර්ගයන් එන්නේ. මම මේ ඔයාලට දැනගන්න පැහැදිලිව පේන්න ඕනේ හින්දා තමයි මෙහෙම ඇඳේ. හොඳේ. දන්නවනේ ඒක. හරි. දැන් ඔන්න අපිට මේක හම්බෙලා තියෙනවා. පිටිපස්ස පළුව සහ ඉදිරිපස්ස පළුව. දැන් මේ කොටස අපට ආවේ බොත්තම් වලට ෂිපර් වලටනේ. නේද? බොත්තම් ෂිපර් වලට තමයි අපි මේ කොටස තිබ්බේ. දැන් ඔන්න ඉස්සරහ පළුව. මේක පිටිපස්සේ. දැන් මේ ඔරෙස් දෙක සමානයිනේ. ඔය ඔරෙස් දෙක සමානයි. එතකොට ඉස්සරහා කර ගැඹුර මේ දෙක තිබ්බහම ඉස්සරහා කර ඔන්න බලන්න චුට්ටක් මේ පිටිපස්සේ මේ ඉස්සරහා ඊට පස්සේ අංශ දෙක සමානයි. මේ නම්මට මේක ඇවිල්ලා දැන් මේ පිටිපස්ස පළුව මේ ඉස්සරහා පළුව. මේක තමයි අපි දැන් මේක රෙද්දක ඇඳගත්තා කියලා හිතලා දැන් මේ
කාඩ්බෝඩ් එක අඳිමු අපි ක්ලාස් එකේදී. ඊට පස්සේ රෙද් එක අපි මේක ඇඳගමු. දැන් මම හිතනවා ඔයාලට පහසුයි කියලා මේක ඇඳගන්න දැනගත්ත යමක් කියලා. මම මේක කරේ ඇත්තටම ඔයාලට මට අප්ඩේට් එකක් දෙන්න බැරි වුණා ගෲප් එකට. මම හිතුවේ ගෲප් එකේ මෙම්බර්ස්ලා 100ක් වුණාම වීඩියෝ එකක් ගේනවා කියලා. නමුත් දැන් ඇත්තටම 100 දෙනා පසු කරලා තියෙනවා. මගේ පෞද්ගලික ප්‍රශ්න හින්දා මට වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. ගෲප් එකට අප්ඩේට් එකක් දෙන්න බැරි වුණා. මම දැක්කා කීප දෙනෙක් ලෙෆ්ට් වෙලා තියෙනවා. දැන් යාළුවෝට ඔයාලට කියන්න මෙහෙම ක්ලාස් එකක් තියෙනවා කියලා ගෲප් එකට ඇඩ් කරන්න. ඔයාලට මම මේ උගන්වන විදිහ තේරෙන්නේ නැත්නම් ඔන්න ඔයාලට මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව දැනගන්න දේවල් තියෙනවා නම් ඒ දේවල් කියන්න පුළුවන්. අනේ මිස් මෙහෙමයි අපිට මේක කියලා දෙන්න මෙහෙම කියලා දෙන්න කියලා ඔයාලට කියන්න පුළුවන්. අපි ක්ලාස් එක තියෙන දවසේ ඉක්මනින්ම දැනුම් දෙනවා දවස් දෙකක් ඇතුළත. අපි එක් දින ක්ලාස් එකක් කරනවා සහ මාස දෙකමාරක ගවුම් 10ක් උගන්වන ක්ලාස් එකක් කරනවා. මේ ගැන මම ඔයාලට විස්තර දාන්නම්. ඉතින් මේක තේරුණාද නැද්ද? ඔයාලගේ අදහස් ගෲප් එකේ දාන්න. මම මේක YouTube එකටත් අප්ලෝඩ් කරනවා. YouTube link එකත් ඔයාලට දාන්න. එහෙනම් හැමෝටම ස්තුතියි.